ඒක මාර කතන්දරයක්. ගෑනු ළමෙක් එයාගේ ගෙදර එකම ආර්ථික හයිය වුණේ තාත්තා විතරයි ජොබ් එකක් කරලා තියෙන්නේ. එයාගේ තාත්තා නැති වෙනවා ඒ ලෙවල් පටන් ගන්න කාලේ. ඊළඟට ඒ ලෙවල් පටන් ගන්න කාලේ මේ ඕ ලෙවල් අන්තිම කාලේ. ඊට පස්සේ ආර්ථික වශයෙන් ඒගොල්ලන්ගේ පවුල කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ඒක අතරමැද්දෙන් ඉන්නකොට ඒ ලෙවල් පටන් අරන් ටික කාලයක් යනකොට අම්මා අසනීප වෙනවා. එයා මුල් ටිකේ හොඳට වැඩ කරලා පන්තිය ටිකක් يعني පළවෙනි දවසේ අපි පන්ති ආපු තීර ළමයි. මුල් ටිකේ හොඳට වැඩ කරලා මුල් ටිකේ රෑන්ක්ස් වලටත් ඇවිල්ලා. ඊට පස්සේ අම්මා අසනීප වුණාට පස්සේ දැන් තාත්තත් නැහනේ. අම්මා බලා ගන්න මෙයාට යන්න වෙනවා හොස්පිටල් වල නවතින්න ඒ සියලු වැඩවලට අම්මා බලා ගන්න හොස්පිටල් වල නවතින්න වෙනවා මාස ගාණක් පන්ති කට් වෙනවා පන්ති එන්නේ අර වැඩ. ඇයි වෙන කිසිම කෙනෙක් නැහැ ආර්ථික හයියකුත් නැහැ. මේ අම්මා බලා ගන්න මාස ගාණක් හොස්පිටල් වලට යන්න වෙනවා. හොස්පිටල් එකේ නවත්තලා ඉන්නේ අම්මා. දන්නවනේ ලෙඩෙක් බලා ගන්න ගියාම ඉතින් කොච්චර මහන්සි වෙන්නේ නැවද කියලා. ඔහොම මාස ගාණක් පන්ති කට් වෙලා ඒ ලෙවල් වලට මාස 6ක්ද කොහෙද තිබිලා අම්මා නැති වෙනවා. ගෑනු ළමෙක්. ගෑනු ළමෙක් හිතන්නකෝ. ගෑනු ළමෙක්නේ. අර ගෑනු ළමයි සාමාන්‍යයෙන් මොනවා හරි ප්‍රශ්නයක් කොච්චර වුණත් බැනුම් අහන්න හරි කියනවනේ අම්මට. අර ගෑනු ළමෙක්ට තියෙන බෑකප් එක අම්මනේ. තාත්තට කියන්න අයියට කියන්න එහෙම කියන්න බෑනේ. අම්මට කියන්න වෙන්නේ. ඒකත් නැති වෙනවා. ඊට පස්සේ තව මාසයක් යනකම් කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැතුව ඔහේ අර දැන් කරන්නව දෙයක් නැහැ නේ. ඒ වෙලාවේ මේ කවුරුවත් නැහැ එයාට අයියා කෙනෙක් ඉන්නවා. එයාටත් ජොබ් එකක් නැහැ. එයා නිකන් අර කෑම බීම හදාගන්න يعني කෑම බීමට සල්ලි හොයන්න Uber Eats දුවනවා. හරිද? හරි. අයියා කෑම බීමට සල්ලි හොයන්න Uber Eats දුවනවා. ඊට පස්සේ මෙයා මාසයක් යනකම් අර නිකන් කිසිම දෙයක් කරන්නේ නැතුව ඇඳක් උඩර වෙලා ඔහි ඉන්නවා කියලා තමයි එයා කියන්නේ කතන්දරේදී. මාසයක් යනකම් එළියටවත් බහින්න නැතුව මුකුත් කරන්න නැතුව ඉන්නවලු. ඊට පස්සේ මාස 5ක් විතර තියලා පටන් අරගෙන බින්දුවෙන් පටන් අරගෙන මොකක් හෝ හේතුවට අමුතු ගැම්මක් අරගෙන හිතට කියන්නේ දැන් ඔයාලට නම් එක අතකට හිතන්න ඔයාගේ රිසල්ට් එක ආවට පස්සේ රිසල්ට් එක ගෙනහිල්ලා අම්මට තාත්තට පෙන්වන්න පුළුවන්. ඒ මූවමන්ට් එක ජීවිතේ ගන්න බෑ අයියේ. ඒ කියන්නේ මම ඒක හැමදාම කියනවනේ. ඒ රිසල්ට් එක එන වෙලාවේ අම්මගේ තාත්තගේ දකින ඒ ඉම්ප්‍රෙෂන් එක ගන්න බෑ. දැන් යාට එහෙම එක්කුත් නැහැ. යාට රිසල්ට් එක ගත්තා කියලා කියන්න කෙනෙකුත් නැහැනේ. කලින් ඉස්සර මුල් කාලේ টොප් ලිස්ට් එහෙම ආවට පස්සේ එයා ගිහිල්ලා මේ අම්මට කියනවා ලකුණු තියෙනවා මෙහෙම කියලා. ඒ අම්මත් හරි සතුටු වෙනවලු. දැන් එයා කියනවා අර එයාට වැඩ කරන්න හේතුවක් නැහැ, ජීවත් වෙන්න හේතුවක් නැහැ. මොකටද ඉන්නේ කියලා හිතෙනවලු. ඒත් කොහොම හරි අන්තිමට හිත හදාගෙන අන්තිම මාස පහේ වැඩ කරලා කොළඹ දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා මොරටු ඉංජිනේරින් සිලෙක්ට් කරා ඒ තුනක් දාලා. හිතන්නකෝ මිනිස්සුන්ට කොච්චර හිතවල හයිය තියනවද? ඒ කියන්නේ කොටින්ම යාගේ ඉතුරු වෙලා ඉන්න නෑදෑයෝ ඇවිල්ලා එයාට කියනවලු ඒ ලෙවල් කරන්න එපා වට කරන්න බෑ තේරුමක් නෑ. ඉතින් මාස 5ක් තියලා බොරුවට ගිහින් නිහිල්ලා නිකන් ෆේල් වෙන්න එපා කියලා කියනවලු. ඒ කියන්නේ නෑදෑයෝ ඇවිල්ලා එහෙම කියනවලු හැමෝම. කරන්න බෑනේ බොරුවට තේරුමක් නෑනේ. මේ පාර කරන්න එපා කියලා කියනවලු. එක්කෝක ටිකක් රිකා වුණාම තව අවුරුද්දක් දෙකක් ඉඳලා කරනවා නම් කරන්න කියලා කියනවලු. වෙන කයට කරන්න දෙයක්වත් නැල්ලු කොහොමත්. ඒ කියන්නේ සල්ලිත් නෑ වෙන කරන්න දෙයක් නෑ. අර නෑදෑයෝ ඇවිල්ලා කියනවලු එහෙම. ඒ කියන්නේ ඒ තත්ත්වයක කොහොම ඒ ලෙවල් කරනවා තියා නිකන් හිතන්නකෝ මිනිස්සෙක් නිකන් අර ඒ තත්ත්වෙට වෙන්නට පස්සේ ඒක මාර කතාවක්. ඉතින් මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල් කියන්නේ අර නරකම දේත් වෙන්න පුළුවන් මිනිස්සුන්ට. හරිද? එතනින් රිකවර් වෙන එක තමයි වැඩේ. සමහර නිකන් හිතන්න එහෙම බැලුවාම ඔයාලට ඇත්තටම මොකුත් වෙලා නැහැ. මොනවද වෙලා තියෙන්නේ කියන්නකෝ. ඔයාට වැඩ කරන්න හේතුවක් හදාගන්න බැරි නෑනේ අම්මා තාත්තා වෙනුවෙන් හරි. රිසල්ට් එක ගින් කියන්න හරි අඩුම ගානේ. හේතුවක් හදාගන්න අපි හිතමු ඉංජිනේරින් මෙඩිසින් වලට ආසාවක් නැහැ කියලා. ඒක පැත්තකින් තියමුකෝ. ඒක නිකන් අපි නිකන් කීමට කියනවා විතරනේ ඉංජිනේරින් මෙඩිසින් යන්න කියලා. ඒක නෙමෙයි ලෝකේ එකම දේ. අඩුම ගානේ තමන් මේ අවුරුදු 20ක් කරපු දේ රිසල්ට් එක අම්මට තාත්තට බාර දෙන්න
එහෙම හරි වාට දෙනවා දෙයක්. ඒ මනුස්සර කිසිම දෙයක් නැහැ කරන්න කියන්නේ. මොකද්ද ඇයි ගන්න ඒ තුනක් කාටද කියන්නේ කියලා වැඩක් නැහැ. මාර කතන්දරයක් ඒක. ඒ කියන්නේ මාරම කතන්දරයක්. නිකන් F3 නෙමෙයි F3 කියන එකටත් හෙට ඉඳන් වැඩ කරන්න පුළුවන්. එයා ඒ තත්ත්වෙක නෙමෙයි නිකන් අර කණ්ඩ බොණ්ඩ බැරි නිකන් අර ඇවිද ගන්න බැරි තත්ත්වයකට එනවා මාස 5කට විතර කලින් අර නිකන් එච්චරටම මෙන්ටලි ඩවුන් වෙලා. F3ට කියන එකට වඩා ගොඩක් පල්ලෙහා. එතන ඉඳන් ආයෙ ගේමක් ගහනවා මාස 5ක් ඇතුළත. හරිද? කරන්න බැරි දෙයක් නැහැ මිනිසුන්ට. අර මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ. සියලු සීමා තියෙන්නේ හිතේ විතරයි. අර අලියෙක් දන් වැල කඩන්න නැත්තෙත් ඒකනේ. මම කලිනුත් කියලා තියෙනවා. අලින්ව පොඩි කාලේ ඉඳන් දන් වැලක් දාලා පුරුදු කරාම පොඩි කාලේ උඩ දන් වැල කඩන්න බැරි හින්දා උන් හිතා ගන්නවා දන් වැල නම් කඩන්න බැරි වෙයි කියලා. ලොකු වෙනවහම උඩ දන් වැල කිසි ගේමක් නැතුව කඩන්න පුළුවන්. හැබැයි පොඩි කාලේ ඉඳන් දන් වැල දාලා තියෙන හින්දා අලියා හිතනවා මගේ ශක්තිය මදි දන් වැල කඩන්න කියලා. එහෙම තමයි ඔයාලගෙත්. කවුරු හරි විසින් කියපු දෙයක් හින්දා සිද්ධ වෙච්ච දෙයක් හින්දා මේ ලකුණු අඩු වුණා නම් වැඩේ කියන්නේ Tamanට එච්චර හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා නම් කවුරු හරි විසින් හදපු දෙයක් හින්දා ඔයාම හිතාගෙන ඉන්නවා මට නම් ඕවා කරන්න බෑ කියලා. මට උපරිම වුණොත් C3ක්. සමහර ළමයි අයියා මං කියන්නේ C3ක් B3ක් තමයි දාන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. සමහර ළමයි S3ක් දාගන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙම නෑ. සීමාව අසීමිතයි. සීමාවක් නැත කරන මිනිස්සෙක්ට. හැමෝම මිනිස්සු. හරි. එහෙම මොලේ හොඳට තියෙන මිනිස්සු ඉතින් මොලේ හොඳට තියෙන මිනිස්සු නෙමෙයිනේ දැන් අර ඊයේ ස්පෙෂල් මීටින් එක කතා කරේ S2 F එකක් දාලා ඊළඟ පාර ඩිස්ට්‍රික්ට් 5 වෙනවා ෆස්ට් S2 F එකයි 5 ඒ F2 S එකයි දාද්දි කිසිමකුත් මේ අතිරේක වැඩක් කරලත් නැහැ නිකන් අර වැඩ කරන්න නැතුව ඊටපු එක තමයි කරලා තියෙන්නේ ෆස්ට් එකේ අර සීමාව අසීමිතයි මහන්සි වෙන්න වැඩ කරන්න ඵලදායී වැඩ කරන්න. හරි. ඵලදායී වැඩ කරන්න. දැන් නිකන් ඔය රිසල්ට්ස් බල බල ඉන්නකොට ෆස්ට් F3යි. සෙකන්ඩ් CCS. හරි. වැඩේ අතහැරලා දාලා වෙන පාරක යනවා. හරි. වෙන පාරවල් වල ගිහිල්ලා එක එක කෝසස් කරලා එහෙම ගිහිල්ලා එහෙම යනකොට මිනිස්සෙට හිතෙනවා නේද තමන්ට වඩා අදක්ෂ දැන් එහෙම යනකොට තමයි තේරෙන්නේ තමන්ට තරම් වැඩක් කරගන්න බැරි උන් සමාජයේ උඩට යනවා කියලා හිතෙනවානේ හිතනවානේ මේක S2කට පේන්න හිතෙනවා තමන්ට තරම් වැඩක් කරගන්න බැරි උන් අර ඒ අර රිසල්ට් එක හින්දා හින තැන් වලට යනවා පේනවා ෆස්ට් FFF සෙකන්ඩ් CCS ජොබ් කරනවා ජොබ් වල ඉස්සරහට යනවා සල්ලි හොයනවා හැමෝම ගිහිල්ලා අර මං කියන සනත්තට එනවා ඒකට මිනිස්සු එනවා කොහොමද කාලයකට පස්සේ හරි CCS ගන්න 2018 දී 2025 ආයෙ ලියන අවුරුදු 7කට පස්සේ ඔක්කොම වෙලා ඉවර වෙලා සියල්ල වෙලා ඉවර වෙලා ජොබ් කරලා සල්ලි හොයලා අර බයික් අරගෙන අරවා මේවා කරලා අර නිකන් අර තමන් සාර්ථකයි වගේ පෙනිලා අවුරුදු 7කට පස්සේ ඒ කියන්නේ 2018 කැම්පස් ගියපු මෙඩිසින් ගියපු ළමයි අවුට් වෙන කාලේ එනකොට තමයි ඔය අවුල එන්නේ. තමන් එක්ක හිටපු ළමයි මෙඩිසින් ගිහින් අවුට් වෙන කාලේ එනකොට අවුල එනවා. ආයෙ ලියන ෂයි එකක් 2025. තවන්ට අවුරුදු 27 දී. ඒ තුනයි. ඒ දෙකයි B එකයි. හරිද? ගම්පහෙන් රෑන්ක් එකක්. හරිද? ගම්පහෙන් මෙඩිසින්. මාහර කතන්දර තියෙන්නේ. මාහර කතන්දර තියෙන්නේ. එතකොට මේ ඒවර පස්සේනේ තේරෙන්නේ ඒකනේ වැඩේ. ඒ ලෙවල් කාලෙදිව තේරෙන්නේ නැහැ. එතකොට හිතනවා තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. උලක් නැහැ. මෙහෙම කර හැකි අර එහෙම කර හැකි කර හැකි එහෙම අවුලක් නැහැ. ඉතින් ලෝකේ ඉන්න හැම එකම ඉංජිනේරින් මෙඩිසින් ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගන්න ඒක හරි. අර තමන් ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඔයාලා දක්ෂ හින්දා. ඒක ඔයාලා තේරෙන්නේ නැහැ. ඔයාලා දන්නවද මේ O level කියන එක කරනවා ලක්ෂ 5ක් විතර. ඒකෙන් සයන්ස් කරන්න මේ ගම්පහ කොළඹ හෝ සාමාන්‍යයෙන් සයන්ස් කරන්න එන සෙට් එක
තමයි ඔයාගේ වයසේ ඉන්න සාරය. ඉතින් ඒ කියන්නේ කෙලින්ම හොඳ උන් ටික ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඔළුව අවුල් කරගෙන තමන්ව පල්ලෙහාට දාගෙන ඩිසිප්ලින් අවුල් කරගෙන ඔහේ මෝඩේගේ ගානටම වැටෙනවා. අන්තිමට නිකන් අර වෙන මොන හරි කරා නම් හොඳයි. මෝඩේගේ ගානටම වැටෙනවා. හැමෝටම නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ තමන්ට කරන්න තියෙන දේ ඒ වෙලාවේ කරන්න තියෙන දේ කරන්න. නැත්තම් ඔය ඔකත් එක්ක හැමදාටම යන්නේ අපරාධි. අර ඔන්ලයින් ක්ලාසස් වලින් වෙච්ච හොඳක් තමයි මේ වගේ ළමයින්ට නෙමෙයි ඉතින් මගේ වයසේ මේ රිසල්ට් එකක් ගන්න පාරක් හදපු එක. ඒ කියන්නේ දැන් ෆිසිකල් ක්ලාසස් තිබුණා නම් එන්නේ නෑනේ පන්ති වලට ලැජ්ජයිනේ. අවුරුදු 27ක් වෙලා පන්ති වලට එන්න ලැජ්ජයිනේ ෆිසිකල් ක්ලාසස් තිබුණා නම්. ඔන්ලයින් තියෙන හින්දා ඒගොල්ලෝ අවුරුදු 7කට පස්සේ හරි A level කරනවා. මාර කතන්දර. මාර කතන්දර. හරිද? ඒ කියන්නේ ඉතින් ඒවා වෙන කාටවත් කියන්නේ මම නිකන් වෙන කාටවත් අයිති එකක් නෙමෙයි. ඒ ළමයාගේ දක්ෂ කියන්නේ ඒ ළමයාගේ ගැම්ම දක්ෂතාවය නෙමෙයි ගැම්ම. එච්චරයි ඒ ක්‍රෙඩිට් එක යාට. වෙන කාටවත් නෙමෙයි. ඒ ගැම්ම ඉතින් එච්චරයි. හිතන්නකො මනුස්සයට අවුරුදු 7ක් විතර යනකොට ජොබ් එහෙම කරලා තේරෙනවා කියන්නේ මේක තමයි ආයිත් හොඳ මේක කියලා. මේක තමයි හොඳ මේක කියලා ගිය පාරත් හිටිය අවුරුදු 4කට පස්සේ කරපු එකෙක්. 2020 2024 ජොබ් අරවා මේවා කරලා එනකොට ආයිත් තේරෙනවා මේක තමයි හොඳ මේක කියලා. වැඩි ඕනේ නැහැ එච්චර දිග කතන්දර ඈතට යන්න ඕනේ නැහැ. ඉතින් මගේ අක්කා එයාටත් එහෙමයි. ඒ කියන්නේ මගේ අක්කා කියලා මං කියන්නේ ඇතර මගේ අම්මගේ අක්කගේ දුව එයා ඉන්නේ. ඒ කියන්නේ අපේ ගෙවල් තියෙන්නේ අල්ලපු ගෙදර මේ ගෙදර. එහෙම අම්මයි අම්මගේ අක්කයි එක ළඟ ගෙවල් දෙකේ ඉන්නේ. එයාටත් වෙලා තියෙන හැමයක් එයා 2010 කලිනුත් කියලා තියෙනවා මේක 2011 12 13 10 ෆස්ටයි 10 වෙන්න බෑනේ මට වඩා අවුරුදු 7ක් වැඩි මල්නේ 9 ෆස්ටයි S3යි S2යි F එකයි දුන්න මට හරියට අකුරු මතක නැහැ මට කතන්දර විතරයි මතක. එයා 70 පාරක් විතර ඒවල් කරපු හින්දා මට අකුරු මතක නැහැ හරියට. හරිද? ඊට පස්සේ මේ ඒ වගේ රිසල්ට් එකක් S2 F හැරීම. ඊට පස්සේ ආයිත් හොම ගිහිල්ලා හොමම 10 වෙන්න ඕනේ. හරිද ෆස්ට් එකයි කරේ 10 ෆස්ට්යි 11 කරා සෙකන්ඩ් එක ඒත් C එකයි S2යිද කොහෙද? 2012 කරා තර්ඩ් එක ඒකේ මොකක් වෙනවද ඇතිද? ඒකෙත් C3යි. හරිද? C3යි වගේ රිසල්ට් එක. ෂයි ගානක් ඉවරයි අවුරුදු ගානක් ඉවරයි. 2012 A level රිසල්ට්ස් රිලීස් කරද්දි රජයෙන් වැරද්දක් වුණා. රෑන්ක් අවුල් වුණා. ICET ස්කෝර්ස් අවුල් වෙලා රජයෙන් ප්‍රශ්නයක් වුණා. රජේ මාස ගානක් උත්සාහ කරා ප්‍රශ්න විසඳන්න. විසඳ ගන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ විසඳුවා ඊට පස්සේ ඒක විසඳුවාට පස්සෙත් ළමයි දැන් ඊතර මෙඩිසින් කලින් සිලෙක්ට් වෙච්ච උන් දැන් සිලෙක්ට් වෙලා නැහැ. සිලෙක්ට් වෙලා නැති උන් සිලෙක්ට් වෙලා හොම ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ රජයෙන් දුන්න තව ෂයි එකක් කරන්න කියලා ළමයින්ට කැමති නැහැ. එක්ස්ට්‍රා chance එකක් ෂයි 3ක් කරපේ උන්ට. හතරවෙනි එකේ පිස්සෙක් වගේ වැඩ කරේ ඈ. ඒ කියන්නේ අර පිස්සු වගේ මට මතක ඇති කාලේ තමයි මේ හතරවෙනි එක. මම්ම කියලා දෙනවා පිස්සුද කියලා. මට තේරෙන්නේ නැහැ නේද මං ඊට වඩා පොඩිනේ එතකොට. මේ මම සාඩරුත් කරන අයියා උඹලා උදේම හැරෙනවා නිදියන්නේ දෙකට විතර ලකුණුත් නැහැ කියලා. මට තේරුම්න්නේ නැහැ නේද? 2013 ලංකාවේ 11 වෙනියා. හරිද? අයිලන්ඩ් රෑන්ක් එකක්. ෂයි 3ක් ෆේල්. ෂයි 3ක් අසාර්ථකයි. 13 ලංකාවේ 11 වෙනියා. ඒ කාලේ මට ඒක එච්චර වටින්නේ නැහැ. කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක එච්චර. ලංකාවේ 11 වෙනියා කොළඹ කැම්පස් සිලෙක්ට් කරා මෙඩිසින් කොළඹ කැම්පස් යන්නේ නැතුව පේරාදෙනි තමයි තෝරගන්නේ. අහනවා මට තේරෙන්නේ නැහැ කාලේ ඇයි එහෙම කරන්න කියලා. අවුට් වෙලා දැන් නුවරඑළිය හොස්පිටලේ ડોක්ටර් කෙනෙක්. ගිය අවුරුද්දේ තමයි මම අහන්නේ ඇත්තටම මොකද්ද කතන්දරේ කියලා. ගිය අවුරුද්දේ. කියන්නේ මොකද්ද දැන් මට ඒ කාලේ තේරෙන්නේ නැහැ නේ. ගිය අවුරුද්දේ කියනවා ඉස්කෝලේ ගිය රත්නාවලියට හරිද? ඊළඟට මේ ගිය අවුරුද්දේ කියනවා තර්ඩ් ෂයි එකේ රිසල්ට්ස් බලන්න යද්දි රිසල්ට්ස් බලන්නද රිසල්ට්ස් කියන්නද යද්දි ඉස්කෝලේට ඇවිල්ලා හිටියලු එයාගේ යාළුවෙක්
ඒ යාළුවා ඇවිල්ලා හිටියේ ප්‍රයිස් ගිවිං එකටලු. අර ප්‍රයිස් ගිවිං කියන එක පස්සේනේ දියන්නේ ගොඩක් කලා රත්නාවලේ අවුරුදු දෙක තුනකට පස්සේනේ. ඒතර ෆ්‍රෙෂ් අයි එකේ ප්‍රයිස් ගිවිං එකට ඇවිල්ලා හිටියලු එයාගේ යාළුවෙක්. ඒ යාළුවා මෙඩිසින් සිලෙක්ට් ලාලු. කොළඹ මෙඩිසින් සිලෙක්ට් ලාලු. ඊට පස්සේ කොළඹ මෙඩිසින් ගිහම අන්තිම රෑන්ක් එකලු ගම්බා දිස්ත්‍රික්කෙන්. ඊට පස්සේ එයාව හම්බුනාට පස්සේ ඒ යාළුවා දැන් මෙයා යන්නේ තර්ඩ් ෂයි එක ඇප්ලිකේෂන් දාන්නද නැත්නම් තර්ඩ් ෂයි රිසල්ට්ස් කියන්න මොකක් හරි හිම වැඩකට ඉස්කෝලේට යනවා. අරගොල්ලෝ දැන් අර සාරි ඇඳගෙන මේ ඇවිල්ලා ප්‍රයිස් ගිවිං එකට. මෙයාව දැක්කට පස්සේ ඇහුවලු මේ ඔයා තාම කරනවද කියලා නිකන් අර නිකන් පොඩි කින්ඩියට වගේ ඇහුවලු නිකන් අවුරුදු 3කට පස්සෙත් ඔයා අරගොල්ලෝ විතර කැම්පස් ගිහිල්ලානේ ඔයා තාම කරනවද කියලා ඇහුවලු. ඒ වචන තුනලු ජීවිතේ වෙනස් කරේ. නිකන් තාම කරනවද කියලා ඇහුවලු නිකන් කින්ඩියට වගේ. එහෙම අහන්න පුළුවන් නිකන් අර අමුතු විදියට. ඒ වචන තුනලු අර අවුරුදු ගාණක් වෙනස් කරපු නැති දේ වෙනස් කරේ අවුරුදු 3ක් ගිහිල්ලත් හැදිච්ච නැති එක වෙනස් කරේ ඒ වචන තුනලු. ඒක මට කිව්වේ ගිය අවුරුද්දෙත් මම මොකක් හරි ස්පෙෂල් මීටින් එකක් ඔය කතන්දරේ කියන්න කලින් මේකට කෝල් එකක් දීලා ඇහුවා මේ දැන් අර ඇත්තටම කියන්නොක් කියලා ඕක. එහෙමලු උනේ. එතකොට මේ පාන්න වෙනස් කරන දේවල් ඊට පස්සේ කොළඹ ගිහිල්ලා නැත්තේ ඒකයි. අර ඒක හිතට කොච්චර දැනනවද කියන එක අයිලන්ඩ් 11 දුනහම කොහොමත් කොළඹනේ. මේ කොළඹ ගිහිල්ලා නැත්තේත් ඒකයි. ආර දේවල්. නැත්නම් කොළඹ මෙඩිසින් සිලෙක්ට් උනේ නේ. පෙරාදින තමයි ගියේ. එතකොට මාර දේවල්. එක වචන ගානක් ඇති මිනිස්සෙක්ගේ අර හිත ඇතුළේ තියෙන ගැම්ම එළියට ගන්න එක සිද්ධියක් ඇති. يعني තමන් මෙච්චර චාටර් වෙන්න ඕනිද? තමන් මේ தත්තෙට වැටෙන්න ඕනිද කියන එක යම් මොහොතකදී මිනිස්සෙට තේරෙනවා. හරිද? එතනින් පස්සේ නිකන් අර ඌ එකෙක් වගේ. ඊට පස්සේ යකෙක් වගේ. ආර දේවල්ලදී මන් දන්නේ නැහැ මම කියන්නේ අර ඒ වගේ සිදුවීමක් කොච්චර මිනිස්සෙක්ට බලපෑමක් කරනවද කියන එක වචන දෙකක් ඇති වචන තුනක් වචන දෙකක් දැන් ඔය වගේ වචන ඒ ළමයි අහන්න වෙනවට වඩා අම්මලා තාත්තලාට අහන්න වෙනවා සෑහෙන්න. يعني ඒ වචනවල ප්‍රබලත්වය මම සෑහෙන්න අහලා තියෙනවා. මම මේ ඈත උදාහරණ කියන්නේ නැහැ වැඩි වෙලාවක් කතා කරලා බෑද උගන්නන්න ගොඩක් දේවල් තියෙනවා. ඈත උදාහරණ කියන්නේ නැහැ. ඒ මම පෞද්ගලිකව අභ්‍යන්තරව විස්තර දන්නේවා මං කියනවා නම් එහෙම ජීවිත ඕන තරම් තියෙනවා. ඉතින් ඊට කලින් මම දන්න උදාහරණය අපේ තාත්තා. අර පවුල ඇතුළෙම උදාහරණ දෙකක් කිව්වේ හැකි. ෆ්‍රෙෂ්යි F3යි. තාත්තා එහෙම දුප්පත්. අපේ තාත්තා කරලාදී රබර් ගිරි කපන එක. හැබැයි තාත්තා කොහමද ශිෂ්‍යත් එහෙම පාස් වෙලා කොළඹ ඉස්කෝලේ ගිහිල්ලා දිලා ගෙවල් ගාල්ලට කිට්ටු පැත්තක. ඊට පස්සේ කළුතර ගාල්ල බෝල්ඩර් එකේ වගේ. ඊළඟට මේ පරණ ඉඳන් එහෙමයි ඉතින් මම මේ කියන්නේ මේ මිනිස්සුන්ගේ එකම දේ. ඊට පස්සේ කොහොම හරි ෆ්‍රෙෂ් අයි F3 ගත්තට පස්සේ ඒ කාලෙත් දැන් අදටත් එහෙමයි ඒ කාලෙත් එහෙමයි. නෑ දැන් ඔක්කොම ඇවිල්ලා දැන් කොළඹ ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ගාල්ලේ පැත්තේ ඉඳන් කොළඹ ඉස්කෝලේ යනවා කියන්නේ ටිකක් අර ලොකු කට්ටන්නේ කාලේ. මේ රබර් කිරි කපන මිනිස්සෙක් ඉපදෙන්නේ අනිත් එක. ඒතර රබර් කිරි කපන මිනිස්සයා ඉතින් සෑහෙන්න ගේමක් දෙන්න බැයි. පුතාව ගාල්ලේ මේ ඉඳන් කොළඹ යවන්න. ගාල්ල කළුතර බෝඩර් එක කියන්නේ. මේ කොළඹ යවන්න. ඊට පස්සේ කොහොම හරි රිසල්ට් ඇවිල්ලා F3යි කියලා ලැබුවට පස්සේ ඒ කාලෙත් දැන් මේ මීට අවුරුදු 30කට විතර කලින් මේ ලංකාව මෙහිමයි. ඒ කාලෙත් ඇවිල්ලා නැද යවනාලු ආපෝ මූවර කොළඹ යවන ගානෙන් හරකෙක් ගත්තා නම් කියලා එහෙම කියනවා. පොඩි කාලේ ඉඳන් කොල්ලව රබර් කිරි කපන්නම් පුරුදු කරා නම් කියලා එහෙම කියනවලු. වචන 3යි 4යි. පොඩි කාලේ ඉඳන් මූව මෙහෙම තියාගත්තා නම් සෑහෙන දෙයක් කරන්න තිබ්බනේ කියලා. මූව කොළඹ යාපු සල්ලි ටිකත් අපරාධ කියලා. අදයි එදයි ලංකාව වෙනස් වෙලා නැහැ නේද? අවුරුදු 30කට විතර පස්සේ 30කට නෙමෙයි 40කට විතර කලින් සහ පස්සේ ගියා මම මේ කියන්නේ. ඒකෙන් තමයි කියන්නේ ඒක තමයි මට තාත්තා කියලා තියෙන කතන්දරේ. එතනින් පස්සේ තමයි ආයෙත් යකෝ මෙහෙම අහගන්න ඕනේ නෑ නේද මං කියලා හිතලා මේ ඊට පස්සේ ෂයි එකේ තමයි මොරටු ඉංජිනේරින් යන්නේ. හරිද? ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් කරලා
ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් වුණා. මාර දේවල් දෙන්නේ නැහැ. කතන්දරේ ඒක වචනේ අහලා අර නිවටෙක් වගේ ඉන්නත් පුළුවන්. කමන්නේ ඔන්න ඔය කියපු දේ. ඔන්න ඔය කියපු දෙන් ඉතින් කියලා ඉන්නත් පුළුවන්. නැත්තම් ඔබට දෙන්නංගෝ කියලා කියන්නත් පුළුවන්. කියන්න බෑ. ඒක ඒ වෙලාවේ කියලා වැඩක් නැහැ. හරි බලාගමුකෝ කියලා. ඒවා පෙන්වන්න ඕන. මට තාත්තා කියනවා මතකයි. ඒ මිනිස්සේ ඇවිල්ලා ඒ අර එහෙම කියපු මිනිස්සේ නෑදෑය ඇවිල්ලා පස්සේ සිලෙක්ට් වුණාට පස්සේ අර ඊට පස්සේ ඒ කාලේ ඉතින් ඒ ගම් වලින් යන්නේ නැහනේ පට්ට දුෂ්කරයි ගම් අනිත් එක ඉතින් අර එන පොඩි පවුල්නේ. ඒතර ඒ පවුල් වලින් එහෙම ඉංජිනේරින් ගියපු උන්නේ නැහැ. ඒ ඉංජිනේරින් සිලෙක්ට් වුණාට පස්සේ පොඩි ෆන්ක්ෂන් එකක් වගේ නේ. ෆන්ක්ෂන් කියන්නේ ඉතින් ඔය පොඩ්ඩක් තේ ටිකක් බීලා එහෙම තමයි. ඉරිපත් කැලලක් කාලා නැතු ලොකු පාටියක් නෙමෙයි. තිබ්බහම මේ මිනිස්සු ඇවිල්ලා කතාවක් පවත්වනවලු මේ ළමයා අපේ පවුලට ආඩම්බරයක් කියලා. හරි. දෙන්න තියෙන්නේ කෙලින්ම කනසලේ. ආර කතන්දර තියෙන්නේ. ඉතින් මම මේ කියන්නේ දැන් ඔය මං කියන්නේ එහෙම කතන්දර එදත් තිබුණා අදත් තියෙනවා. ජීවිතේ වෙනස් වෙන කතන්දර එදත් තිබුණා අදත් තියෙනවා. හැමදාටම තියෙයි. ඒවා තමයි ගැම්ම. හරිද? මහන්සි වුණොත් ජීවිත මාර විදිහට වෙනස් කරන්න පුළුවන්. දැන් එහෙම නොවුණා නම් පරම්පරා ගානක් වෙනස් වෙන්නේ ඉතින්. එහෙම නොවුණා නම් මාර දේවල්. හරි. අපි වැඩ කරමු. Yeah.